වර්තමාන දේශපාලන අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාව ඉල්ලා සිටින දේ ලැබුණද ලැබෙමින් පවතිනවද? අඹ විතාල ඔවුන්ට දෙල් කියන්නාසේ පැරණි උදාහරණය අපට මතක් වන ආකාරයේ විසඳුමකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගකීම් එළඹිලා තියෙන බවට කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ නැමැති කිසිදු ජනපදනමක් නැති මහජනතාවගේ ඉල්ලීමක් හෝ කිසිදු ප්‍රසාදයක් නැති චරිතය ඉදිරියට ගන්නවා අග්‍රාමාත්‍ය තනතුර සඳහා. මේ රටේ සිවිල් සංවිධාන විසින් ආගමික නායකත්වයේ විසින් හෝ වෙනත් දේශපාලන පක්ෂයක්, ඒ කියන්නේ ජනතා බලය සහිත දේශපාලන පක්ෂයක් විසින් හෝ නොඉල්ලු චරිතයක් අග්‍රාමාත්‍ය පදවියට පත් කරනු ලැබ තිබෙන බවත් ඉතා ඉක්මනින් දිවුරුන් දෙනු ලබන බවත් දැනගන්න ලැබුණා. මේ හදිසි අවස්ථාව සම්බන්ධයෙන් අපි සාකච්ඡාවක් පැවැත්වුවා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මැතිතුමන් ඇතුළු පිරිස සමග මේ අවස්ථාව වනතෙක්ම විවිධ විදිහේ බාධක කරදර මැද්දේ මහා නායක මාහිමියන් වහන්සේලාගේ මතය පෙරදරි කරගෙන භික්ෂුන් වහන්සේලා වශයෙන් අපි අනිත් ආගමික නායකතුමන්ලාගේ සහයෝගය සහභාගීත්වය ඇතිව යම් ක්‍රියාමාර්ගයක් ගත්තා විසඳුම සඳහා. එහිම එක පියවරක් හැටියට තමයි අද ජනතා විමුක්ති පෙරමුණේ වගකීම් මුණ ගැහෙන්න මෙම මූලස්ථානයට පැමිණියේ. ගෝඨාගෝ කියලා අලුතෙන් පත්වන අගමැතිතුමා ජනාධිපති බවට පත්වීමේ යම් සිහිනයක් තියෙන්නත් පුළුවනි. නමුත් ඒව ඔක්කොම සිහින පමණයි. මේ සියල්ලම ජනතාව ඉල්ලන ඉල්ලීම් නෙවෙයි. ජනතාව ඉල්ලන්නේ එක දෙයක්, මේ දෙන්නේ තවත් දෙයක්. ඒ කිසිසේත් ජනතාවගේ ප්‍රසාදය පිණිස හේතු වන්නක් නෙවෙයි. මේ පත්වීම සම්පූර්ණයෙන්ම ජනතාවගේ අප්‍රසාදයට යොමු වෙනවා. ඒ වගේම වගකිය යුතු සෑම අංශයකම ප්‍රතික්ෂේපයට යොමු වෙන කාරණාවක් කියන බව තමයි කාගේත් අදහස. ඇත්ත වශයෙන්ම හොරකම වංචාව තමයි මේ ඇත්තන්ගේ ප්‍රධානතම අවිය බවට පත් උනේ. මේ කණ්ඩායම් නිරන්තරයෙන්ම හොරකම පෙන්නලා මෙන්න හොරකම මෙන්න හොරු, අපිට මේ හොරු අල්ලලා දඬුවම් දෙන්න අවස්ථාව ලබා දෙන්න කියලානේ ජනතාව ඉදිරියට ඇවිල්ලා බලය ඉල්ලුවේ. මිනිස්සුත් රැවටුණා. අපි කවුරුත් රැවටුණා. අපි හිතුවා හරියට හරි මෙන්න වීරයෝ මොවුන් හොරකම් අල්ලයි හොරුන්ට දඬුවම් දෙයි කියලා. ඔය විදිහේ තට්ටුමාරු ගණනාවක් අපි දැක්කා. අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ආවෙත් ඒ පොරොන්දු යටතේ. මහින්ද රාජපක්ෂ මහත්මයාලා ආදී සීලුම දෙනාමත් බලය තහවුරු කරගත්තේ ඒ පොරොන්දු යටතේ. අවසානයේ කුමක්ද? වංචාව සහ දූෂණය විසින් ඔවුන් විසින් ඒ මැඩපැවැත්වීමට පියවර නොගත් නිසාම සෝබාදහමෙන් දැන් පියවර අරන් තියෙනවා. සෝබාදහමේ පියවර එකින් එක ක්‍රියාත්මක වෙනවා. මහා බලයක් තහවුරුගෙන ගෙන සිටියායයි කියාපු අග්‍රාමාත්‍යවරයාට හොර රහසේම එතනින් පැනලා යන්න වුණා. අද එතුමා බංකරයක ඉඳගෙන පිහිටපතන තත්ත්වයටපත් උනේ මේ වංචාව සහ සොරකම සම්බන්ධයෙන් සෝබාදහමෙන් දෙන දිට්ඨ ධම්ම වේදනීය විපාකයේ වශයෙන්. සත්‍ය වශයෙන්ම ඩීල් එකක්. ඒ ඩීල් එක ඉතාමත් පැහැදිලි. ඒ ඩීල් එක අප නොදන්නා තොරතුරුත් එක්ක එළියට එනවා. රනිල් වික්‍රමසිංහ නැමැති චරිතයේ ඉදිරියට එන්නේ කාගේවත් උවමනාවට නෙවෙයි, රාජපක්ෂවරුන්ගේ උවමනාවටමයි. ඔවුන් හිතනවා දැන් අපට ඉන්න එකම විමුක්තිදායකයා, අපට ඉන්න දෙවියන් වහන්සේ මෙන්න රනිල් වික්‍රමසිංහ, ඔහු ආවොත් අපව බේරා ගැනීම. ඒ පොරොන්දුව යටතේ තමයි සත්‍ය වශයෙන්ම වෙනත් කිසිදු ඉල්ලීමක් නැහැ. රාජපක්ෂවරුන්ගේ බේරීම සඳහා, ඔවුන්ගේ ආරක්ෂාව සඳහා තමයි රනිල් වික්‍රමසිංහ මේ එන්නේ. අතීතයේත් මේ දෙගොල්ලගෙම තිබිච්ච ඩීල් එක ඉතාමත් පැහැදිලිව ප්‍රදර්ශනය වුණා. අද මේ පේන්නේත් ඒකමයි. අපි අද ආචාර්ය සෝභිත නායක හිමිපාණන් සමග ඇතුළු හාමුදුරන් වහන්සේලා ගණනාවක් එක්ක අපි සාකච්ඡාවක යෙදුණා. ඇත්තටම මේ වෙලාවේ රටේ මතුවී තිබෙන තත්ත්වය ඉතාමත් අවිනිශ්චිත තත්ත්වයක්. නමුත් ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත්
තීන්දුව අරගෙන තියෙන බව පෙන්눔 කරන්නේ මේ රටේ ඇත්ත ජනතාවගේ ජනමතය පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ ඒ ජනමතයට කිසිදු ඇහුම්කන් දීමක් කිරීමට උන් සූදානම් නොමැති බව පෙන්වමි. විශේෂයෙන්ම මේ රනිල් වික්‍රමසිංහ හැමදාමත් මේ රාජපක්ෂ පවුලේ ගැලවුම්කරු. ඔහු බලය ලබා ගන්නේම ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම රාජපක්ෂලත් රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයෝ. ඒක තමයි පෞගේ අවුරුදු දෙකමාරක් ඇතුළත අපි පෙන්눔 කරමින් තිබෙන්නේ. එනිසාද අවසානයේදී ජනතාව විශාල ලෙස තමන්පත් වී තිබෙන පීඩාව, මේ වංචා දූෂණ, මේ අපරාධ පිළිබඳව විශාල උද්ඝෝෂණයක් විරෝධයක් රටේ තිබුණා. ඒ කිසිවෙකුට ඇහුම්කන් නොදී මේ ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මේ අරන් තියෙන විසඳුම කියලා උන් විශ්වාස කරනදී කවුද මේ රටේ ජනතාව විශ්වාස කරන්නේ? මේ විශ්වාස කරන්නේ දෙන්නයි. එකක් රනිල් විශ්වාස කරනවා ගෝඨාභය විශ්වාස කරනවා රනිල්. ඒ අරනකොට මේ රටේ කිසිදු පුරවැසියෙක් මෙවැනි කුමන්ත්‍රණකාරී සටකපට මාලිගා කුමන්ත්‍රණ පිළිගනිවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි දන්නවා තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරින් බැද්දත් කොබෙයියා. තෙලෙන් බැද්දත් කිරින් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා. ඉතින් මේ කිසිදු වෙනසක් අපේ රටේ ජනතාව අපේක්ෂා කරපු වෙනසක් නොවේ. එනිසා මා විශ්වාස කරනවා ගෝඨාභය රාජපක්ෂත් රනිල් වික්‍රමසිංහත් තේරුම් ගත යුතුයි. මාලිගා කුමන්ත්‍රණ නෙවෙයි අපේ රටේ මේ විසඳුම තිබෙන්නේ ජනතා බලයට මොනතරම් ඇහුම්කන් දෙනවද කියන සාධකය මත. ඒ නිසා මේ උපතේම මෙම කුමන්ත්‍රණය මෙම ආණ්ඩු පිහිටවා ගැනීම උපතේදීම එහි මලගම සනිටුවන් කරලා තිබෙන බව තමයි අපිට පෙන්눔 කරන්න තිබෙන්නේ. සාමාන්‍යයෙන් ඔබතුමාලට දෙන චෝදනාව තමයි පූල් එකට බහින්නේ නැතුව එළින් දෙන පීනට වඩා පූල් එකට බැහැලා පීන එක ලේසියින් ආණ්ඩුව ඇතුළට ගිහිල්ලා යමක් කරන්න හැකියාවක් නැද්ද මේ තියෙන සිටුේෂන්? අපි යෝජනා කරා ආණ්ඩුව ඇතුළට ගිහිල්ලා නෙවෙයි ආණ්ඩුව සම්පූර්ණ පාර ගන්න අපි යෝජනා කරා. ඒ නිසා මේ අභියෝගයෙන් සාර්ථක නිමා කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් අපි යෝජනා කරා. හැබැයි අපි දන්නවා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් එවැනි යෝජනාවට එකඟ වෙන්නේ නැහැ. දැන් මේ තියෙන සිටුේෂන් එක ඔබතුමාට හිතෙන්නේ නැද්ද ගෝඨාගම පිරිස ඉල්ලන ඉල්ලීම එක ගමක් විතරයි. හැමදාම ගේට්ටුව ඉස්සරහා කොඩියක් ඉල්ලගෙන ඒ ගෝඨාගම වගේම පොඩි ඒකක හැම පාරකම ඉන්නවා. ඔවුන්ගේ ඉල්ලීමට විරුද්ධව වැඩක් නේද මේ වෙන්නේ? එතකොට ඒකට ඔබතුමාලට ඒ අවස්ථාව ඔබතුමාලට ඇවිත් අවස්ථාව ඔබතුමාලා පිළිගත්තේ නැහැ කියලා චෝදනාව. මා ඔබට කිව්වා අපි පාර්ලිමේන්තුවේ තිදෙනා යෝජනා නියෝජනය කරන්නේ ඒ තිදෙනාට ඒ තිදෙනා විසින් උවත් පාර්ලිමේන්තුවේ අනිකුත් මා කියන හැම කෙනා පමණම නෙවෙයි තෝරාගත්තු කණ්ඩායමක් එක්ක අපි මේ වගකීම බාර ගන්න සූදානම් කියන පණිවිඩ අපි දුන්නා. හැබැයි අඩුම තරමේ ගෝඨාභය මම දැක්ක පහුගිය කාලේ විවිධ කණ්ඩායම් එක්ක සාකච්ඡා කරනවා. එම සාකච්ඡාවකට සූදානම් නැහැ. ඒ නිසා අපි දන්නවා මේගොල්ලෝ ගොඩාක් බිය වෙන්නේ අපි මේ වගකීම දරනවා. ඒක තමයි ඔහුගේ බයම වෙන්නේ. ඒ වගේම ඔබ කිව් පරිදි මම කලින් කිව්වෙත් ඒකයි. මේ කිසිසේත්ම ගෝල් ෆේස් අරගලයේදී හෝ පොදු ජනතාවගේ තියෙන කිසිදු ඉල්ලීමකට ඇහුම්කන් නොදෙන ගෝඨාභයගේ තවත් අසාර්ථක මෝණ්ඩ තකතිරු උද්දච්ච තීන්දුවක් මේ තීන්දුව විසින් කිසිසේත්ම අපේ රටේ ස්ථාවරභාවය හෝ මේ ඇති වී තිබෙන තත්ත්වයේ සමන වීමක් හෝ සිදුවන්නේ නැහැ. එනිසා ගෝඨාභය රාජපක්ෂ නැවත පෙන්눔 කරමින් තිබෙන්නේ ඔහු මේ තනතුර උසුලන්න සුදුස්සෙක් නොවන බව.